නිසා ඉතින් ඔයාලට කොහොමද හැමෝම සතුටින් පරිස්සමින් ඇති. ඉතින් after 2 weeks වලින් වගේ තමයි වීඩියෝ එකක් කරන්නේ. ඉතින් අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ මගේ ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් මම පාවිච්චි කරන ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් ටික. ඉතින් මුලින්ම මම මේ පෙන්නන්නේ මම පාවිච්චි කරන වැස්ලින් එක. ඉතින් ඔයා දැන්ටමත් සමහරක් විට වෙන බ්‍රෑන්ඩ් එක වැස්ලින් එකක් පාවිච්චි කරනවා ඇති. මම පාවිච්චි කරන්නේ මේ කොරියන් බ්‍රෑන්ඩ් එක. ඉතින් මේක ඔතෙන්ටික් ප්‍රොඩක්ට් එකක්. කොරියා වලින්ම ගත්තු. ඉතින් මේකේ තියෙන ස්පෙෂාලිටි එක තමයි මේකේ වයිටමින් E, එතකොට සිරමයිඩ්, හයි ඇලියුරොනික් ඇසිඩ් මේ තුනම ඉන්ග්‍රීඩියන්ට්ස් විදියට තියෙනවා මේන් ඉන්ග්‍රීඩියන්ට්ස්. ඉතින් ඇත්තරම ඒ තුනම අපි දන්නවා අපේ හැමේ සම තියෙන මොයිස්චර් එක රඳා පවතින උදව් කරන ඉන්ග්‍රීඩියන්ට්ස් තුනක්. ඒ වගේම වයිටමින් E වලින් හොඳ පෝෂණයක් ලැබෙනවා. ඒ වගේම ස්කින් එකට හොඳ බ්‍රයිට්නස් එකකුත් ලැබෙනවා. ඉතින් ඇත්තරම මේ ඉන්ග්‍රීඩියන්ට්ස් තුන නිසාම තමයි මම මේක පාවිච්චි කරන්න ගත්තේ. අනිත් හේතුව තමයි විශේෂයෙන්ම මේක all skin types. ඒ කියන්නේ හැම ස්කින් එකකටම සුදුසුයි. ඉතින් මට තියෙන්නේ ගොඩක් soft. එතකොට ඉක්මනින්ම ඇලර්ජිස් වෙන හරි සෙන්සිටිව් ස්කින් එකක්. මට එහෙම ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරන්න බෑ පැච් ටෙස්ට් එකක් නොකර. ඉතින් මම වගේ ස්කින් එකක් තියෙනවා නම් ඔයාට හොඳයි මේ ප්‍රොඩක්ට් එක. ඉතින් highly recommend කරන්න පුළුවන් මේ ප්‍රොඩක්ට් එක. ඉතින් මේ ප්‍රොඩක්ට් එක ඇත්තරම හොඳ මොයිස්චර් එකක් තියෙනවා. ගොඩක් වෙලාවට මොයිස්චරයිසර්ස් පාවිච්චි කරද්දී සමහර වෙලාවට මට පර්සනලි වෙලා තියෙනවා. දාඩිය දානවා, එතකොට කසන්න වගේ ගන්නවා, රතු වෙනවා. ඉතින් එක අර අපි සාමාන්‍ය මොයිස්චර් එක පාවිච්චි කරන්නේ ස්කින් එක ඩ්‍රයි නොවෙන්නනේ. හැබැයි මේ ඒ ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරලා මට තිබ්බටත් වඩා ඩ්‍රයිනස් එක වැඩි වෙලා තියෙනවා. ඉතින් මම ඇත්තටම ඒ නිසා තමයි මේ ප්‍රොඩක්ට් එක පාවිච්චි කරන්නේ. ඉතින් වොෂ් කරාට පස්සේ ඔයාලට මේක ඩේලි AM PM දෙකටම පාවිච්චි කරන්න පුළුවන්. ඉෂුව එකක් නැහැ. හැබැයි හොඳයි මේකෙන් පස්සේ ඔයා සන් ප්‍රොටෙක්ෂන් එකක් පාවිච්චි කරනවා නම්. ඉතින් මෙන්න මේ ප්‍රොඩක්ට් එක ගැන තමයි මම මුලින්ම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න හිතුවේ. ඉතින් මේක මම පාවිච්චි කරන වැස්ලින් එක. මේ තියෙන්නේ ඉතින් ඔයාලත් දැනටමත් මගේ මේ වීඩියෝ එක බලුවා නම් ඔරාල්ක ගැන හොඳටම දැනුවත් වෙලා ඉන්න ඕන. ඉතින් මේ තියෙන්නේ ඔරාල්ක. ඉතින් මගේ වීඩියෝ එක බලලා නැත්නම් මේ වෙද්දි බලන්න කියලා රික්වෙස්ට් කරනවා. ඉතින් මේ තියෙන්නේ ගොඩක්ම හොඳ බ්‍රෑන්ඩ් එකක හොඳ ප්‍රොඩක්ට් එකක් අපිට ලංකාවෙන් ගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් අපේ ලෝකල් බ්‍රෑන්ඩ්ස් වල ප්‍රොඩක්ට්ස් අපි මම දන්නේ ගොඩක් වෙලාවට අපි අපේ ලෝකල් බ්‍රෑන්ඩ්ස් try කරනවා අඩුයි. ඉතින් අපි ගොඩක් වෙලාවට ඉම්පෝර්ටන්ට් බ්‍රෑන්ඩ්ස් තමයි වලට යන්නේ. ඉතින් හැබැයි හොඳටම හොඳ රෙකමන්ඩ් කරන්න පුළුවන් අවුරුදු ගාණක් තිස්සේ හොඳටම පාවිච්චි කරන අය ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ මගේ කමෙන්ට්ස් වල කමෙන්ට් කරලා තිබුණා. ඉතින් ඇත්තටම හොඳටම හොඳ ඩ්‍රයි ස්කින් එකට ගොඩාක්ම හොඳ ප්‍රොඩක්ට් එකක් තමයි. ඉතින් මේක ඉතින් ඇත්තරම මේකේ මේන් ඉන්ග්‍රීඩියන්ට් විදියට තිබුණේ ග්ලයිසරෝල්, ඒ කියන්නේ ග්ලිසරින්, එතකොට එතිල් ඇල්කොහොල්, බොරැක්ස්. මම කලින් මේක ගැන හොඳ වීඩියෝ එකක් කරා. ඉතින් දැන් බලන්න ගිහින්. ඉතින් ඇත්තරම මේක ඔයාට ආෆ්ටර් වොෂ් එකකදී ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට ගොඩක් වෙලාවට ආෆ්ටර් වොෂ් තමයි මේක පාවිච්චි කරන්නේ. ඉතින් ඒ පාවිච්චි කරද්දී අර ඔයා ගොඩක් ස්කින් එක ඉරිටේට් වෙනවා නම් ඔයා අනිවාර්යයෙන්ම පැච් ටෙස්ට් එකක් කරන්න. හැබැයි මං කියවනේ මගේ ස්කින් ටයිප් එක ගැන. ඉතින් මට මේක ඇත්තටම සූට් වුණා. ඉතින් මේකේ හොඳ මොයිස්චර් එකක් වගේම අර බොරැක්ස් කියන්නේ වයිටමින් C අන්තර්ගත වෙලා තියෙන ඉන්ග්‍රීඩියන්ට් එකක්. ඉතින් ඒකෙන් හොඳ ඔයාට බ්‍රයිට්නස් එකක් ස්කින් එකට ලැබෙනවා. ඉතින් මේක නම් ඇත්තටම හොඳ ප්‍රොඩක්ට් එකක්. ලොකු ප්‍රයිස් එකක් නෙමෙයි එන්නේ, පොඩි ප්‍රයිස් එකක් තියෙන රුපියල් 300ක් වගේ. ඉතින් ඒ වගේ අඩු මුදලකට මේ වගේ හොඳ ප්‍රොඩක්ට් එකක් හොයාගන්න ඇත්තටම අමාරුයි. ඉතින් මේක කියන්න ඕන විශේෂත්වය තමයි මේක ලික්විඩ් ෆෝම් එකක්. ක්‍රීමි ගතිය නැහැ. මේක වතුර වගේ. මොකද ග්ලිසරින් අඩංගු නිසා. ඉතින් ඒ නිසා ඔයා පාවිච්චි කරද්දී හොඳට පාවිච්චි කරන්න. මොකද සමහරක් විට ක්‍රීම් එකක් නෙමෙයි වතුර ගතියක් නිසා සමහරක් විට ඔයාට මුල් ටිකේ අමාරු වෙයි. ඊට පස්සේ මේ තියෙන්නේ මගේ
සන් ප්‍රොටෙක්ෂන් එක. ඉතින් මම මේක කලින් ෂෙයා කරා. මේ ගැනත් මම වීඩියෝ එකක් කරලා ඇති. ඉතින් මේක ඇත්තරම සෙරෆිල් එකේ එන ඩේලි ෆේෂල් මොයිස්චරයිසර් හයිඩ්‍රේටන්ට් ෆේෂල් කොටෝඩියන්. ඉතින් නම නම් චුට්ටක් දිගයි. ඉතින් ඒ වුණාට මේකෙන් කරන වැඩේ ගොඩාක්ම හොඳයි. මේක 50 sun SPF එකක් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් අපි ගන්න ඕන සන්ස්ක්‍රීම් එක එහෙම නැත්නම් සන්ස් ප්‍රොටෙක්ෂන් එක ගොඩක් ලොකු වගයක් තියෙන එක. මොකද අඩු වගයකින් තියෙන සන් ප්‍රොටෙක්ෂන් එක ගණන් අඩු හරි වෙන බාල බ්‍රෑන්ඩ් එක හරි ගන්නවා නම් ඔයා සැලකිලිමත් වෙන්න. ඒකෙන් හරියටම ප්‍රොටෙක්ෂන් එක ලැබෙනවද කියලා හිතන්න. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම 30 above 50 වගේ percentage එක sun SPF එක අනිවාර්යෙන් බලන්න. ඉතින් ඇත්තරම මේකත් all skin types. එතකොට සාමාන්‍යයෙන් මේක පාවිච්චි කරනවන ඔයාලට මේකප් එකක් ඕන නැති තරම්. ඉතින් මේක දැන් මම කතා කරන්නේ මගේ හැමට ස්කින් එකට පාවිච්චි කරන්න තියෙන්නේ. ඉතින් ඇත්තරම මේක අත් දෙකේ කකුල් වල අපි පාවිච්චි කරනවා අඩුයිනේ. අත් දෙකේ මූණේ පාවිච්චි කරාම හොඳ ග්ලෝ එකක් තියෙනවා. ඔයා නිකන් ෆවුන්ඩේෂන් එකක් අනවශ්‍යයි කියලාට හිතෙයි. ඉතින් ඇත්තරම හොඳ ප්‍රොඩක්ට් එකක්. ඉතින් මේකත් මම පාවිච්චි කරනවා. ඊට පස්සේ අන්තිමට මේ තියෙන්නේ මම පාවිච්චි කරන මගේ ඇලෝ ජෙල් එක. ඉතින් මේකත් කොරියන් ප්‍රොඩක්ට් එකක්. බලන්න මේක තුනටම හොඳයි. කියන්නේ ෆේස්, බොඩි, හෑන්ඩ්, හෙයර්. ඉතින් ඔයාලට මේක මූණටත්, ඔයාගේ අත් කකුල් වලටත්, ඒ වගේම කොණ්ඩෙටත්. ඉතින් මේ තුනටම හුඟක් හොඳයි. ඉතින් ඇලෝ ජෙල් පාවිච්චි කරන අය ඉන්නවා. මම සාමාන්‍යයෙන් ඇලෝ ජෙල් එක ගැනත් වීඩියෝ එකක් ඔයගලන්ට ෂෙයා කරලා ඇති. හැබැයි මේ බ්‍රෑන්ඩ් එක නෙවෙයි. මේ බ්‍රෑන්ඩ් එක මම ළඟදී ගත්තේ. ඇත්තටම මේ බ්‍රෑන්ඩ් එකත් ගොඩාක් හොඳයි. කියන්නේ 95%ම ඇලෝ තියෙන්නේ. ගොඩක් වෙලාවට ඔයා බලන්න ඇලෝ ජෙල් එකක් ගත්තාම අපි කොච්චර percentage එකක් ඇලෝ තියනවද කියලා බලන්න ඕනි. ඉතින් ඒ වගේම මේකින් ඇත්තරම හොඳ මොයිස්චර් එකක් තියෙනවා. ගොඩක් වෙලාවට මම මේක යූස් කරන්නේ බොඩි ෂේවිං. ඔයා දන්නවා අපි ගොඩක් වෙලාවට අපේ මූණ එතකොට අතපයවල කකුල්වල රෝම ඉවත් කරනවා. ඉතින් ඒකෙදි හොඳට ෂේව් කරගන්න මොයිස්චර් එකක් පාවිච්චි කරන්න ඕනි. ඉතින් ෂේව් කරාට පස්සෙත් හොඳයි මේක ඇප්ලයි කරන එක. මොකද මේක ඉක්මනින්ම ඇබ්සෝබ් වෙනවා. හරිම කූල්. ඉතින් අර ඉරිටේට් ස්කින් එකක් නම් ඔයාලට තියෙන්නේ. අර රත් වෙලා කසන ස්කින් එකක් නම් තියෙන්නේ. බිබිලි ගොඩක් දාලා ඔයාලට මේක ගොඩක් හොඳයි. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක වැදගත් වුණා කියලා. ඉතින් ඔයාලට තියෙන්නේත් මට වගේම කම්බිනේෂන් සෙන්සිටිව් ස්කින් එකක් නම් ඔයාලට පුළුවන් මේ ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරලා බලන්න. ඉතින් මේ ප්‍රොඩක්ට්ස් දැන්ටත් පාවිච්චි කරන අය ඉන්නවා නම් කමෙන්ට් කරන්න. ඉතින් ආයෙත් වීඩියෝ එකකින් හම්බෙමු. Thank you for watching. Bye.